එනම් බබා මං ගිහිල්ලා එන්න. හරි පරිස්සමින් යන්න. හරි. බයි. බයි. කප්පලෝචියේ කොල්ලා. ආන්ටියා ෂෙනල් මම මැරි කරන්න ඉන්න කෙනා. එයා මොනා කරන කෙනෙක්ද? මණි එහෙම තියනවද? එයා ඉංජිනේර කෙනෙක්. එයාගේ අම්මයි තාත්තයි පවුලේ හැමෝම හරිම වැදගත්. යාන වාහන, ගෙවල් දොරවල් හැමදේම තියෙනවා ආන්ටි. අපි දෙන්න මැරි කරලා චයිනා යන්න ඉන්නේ. එයාට තමයි අර චීන මහා ප්‍රාකාරي ප්‍රතිසංස්කරණය කරන වැඩේ බාර දීලා තියෙන්නේ. හොය මොනා තිබුණත් වැඩක් නෑනේ ලෝචියෝ. කොල්ලෙක් වුණාම බඩ චුට්ටක් තියෙන්න ඕනේ. බලන්නකෝ ඒ කොල්ලගේ හැටි. අට චකිලක් වගේ. දැන් කාලේ හස්බන්ඩ් කෙනෙක් වුණාම බඩ චුට්ටක් තියෙන්න ඕනේ. අනිත් එක ප්‍රෙෂර්, ෂුගර් වගේ ලෙඩක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඇන්ටිටත් ඉතින් මොකක් හරි මඩක් ගහන්නමනේ ඕනේ. හොඳක් ඇත්තෙම නෑනේ. ඇන්ටි මේ මං යාව තෝරගත්තේ ඇන්ටිට බඳන්න නෙමෙයි. මට මැරි කරන්න. මට ෂෙනල් කියන්නේ අති විශිෂ්ට කොල්ලෙක්. එච්චරයි. කොහොමද ඇන්ටි කැම ටික මං අපේ අප්පා YouTube channel එක බලලා හැදුවේ. ෂෙනල් දෙපාරක්ම විදන් කෑවා. කෑම රස උනාට වැඩක් නැහැ ලෝචියෝ. බලන්න මේ එග් එක දිහා. මේක තව දශම දෙකක්වත් සයිස් වෙන්න ඕන. ඒකට ඉතින් මම මොනා කරන්නද ඇන්ටි? කිකිලි දාන සයිස් එකනේ ඕක. එනේ ඇන්ටි ෂෙනල් කිව්වා මගේ කෑම අති විශිෂ්ටයි කියලා. මට ඒ ඇති. ඇන්ටි ෂෙනල් මට අලුත්ම වොෂින් මැෂින් එකක් අරන් දුන්නා. ෆුලි ඔටෝමැටික්. අලුත්ම ටෙක්නොලොජි එක තියෙන්නේ. ඒ වුණාට අතේ හොදන තරම් හොඳට හේතෙන්නේ නෑ නේද කෙල්ලේ. හායි ඇන්ටි. හායි. මම චීන මහා ප්‍රාකාරය බලන්න ආවා. මෙහි හැමදේම තියෙනවා ඇන්ටි. ට්‍රැවල් කරන්න ඕන තරම් තැන් තියෙනවා. ෂෙනල්ට අලුත්ම ඉලෙක්ට්‍රික් කාර් එකක් ලැබුණා. අපි මෙහෙන් ගෙයක් ගත්තා. මෙහෙ අපිට නැති දෙයක් නෑ. අනේ කෙල්ලේ ඔය මොනවා තිබ්බත් වැඩක් නෑනේ ඉතින්. මෙහෙ තියෙන විශිෂ්ටම දේ නැතුව. ඒ මොනවාද? ලංකාවේ අති විශිෂ්ට දේ. ලංකාවේ අති විශිෂ්ට නම් ඉතින් මංචි ලෙමන් පෆ් තමයි ඇන්ටි. කොහෙන්ද ගත්තේ? මම බේජිං වල සුපර් මාකට් එකකින් ගත්තේ. මංචි ලෙමන් පෆ් කියන්නේ ඉතින් මෙහෙ මිනිස්සු ආසාවෙන් කන බිස්කට් එකක් නේ. අනේ මේ ලෝචි මෙහෙට වහිනවා. මේ මං තියනවා අකුණු ගහනවා හොඳේ. බයි. අසලෙච්චාවනේ උනේ. හායි යාළුවනේ මම චයිනාව ටුවර් එකකට. එතකොට අපේ රටේ හදන රසම මංචි ලෙමන් පෆ් බිස්කට් එහෙත් තියෙනවා දැක්කම මට ගොඩාක් ආඩම්බර හිතුණා. චයිනා විතරක් නෙමෙයි ලෝකෙ වටේ රටවල් ගානක ඉන්න අය ආසාවෙන්ම කන මංචි ලෙමන් පෆ් සැබවින්ම අති විශිෂ්ටයි. චෝටි හිය මේ ඔබලගේ අක්කා කිව්වේ නැද්ද ලංකාවේ තියෙන හැබැයි චීනේ නැති දෙයක් ගැන මොනවා හරි? කිව්වා. අද මට කෝල් කරාම කිව්වා ඇන්ටි. මොකද්ද tell me. එහෙ හැමදේකම පොඩි හරි වැරද්දක් හොයන ඇන්ටි වගේ ඇන්ටිලා නෑ කිව්වා. ඉඩියට්.